පාන් පිටි අනලා කරදර වෙලා රෝල්ස් හදන්නේ නැතුව රෝල්ස් හදාගන්න පුළුවන් ලේසිම විදිහක් ගැන දන්නවද? ඉතින් අද යමි කිචන් YouTube channel එකෙන් අපි ඔයාට අරගෙන එනවා මේ විදිහට ගොඩක් ඉක්මනට ලේසියෙන් රෝල්ස් හදාගන්න විදිහක්. හරියටම කිව්වොත් පාන් පිටි බින්දුවක්වත් නැතුව කොහොමද රෝල්ස් එකක් හදාගන්නේ? ඉතින් අපි අද බලමු කොහොමද මේ රෝල්ස් එක හදාගන්නේ කියලා. වෙනදා වගේම මේ තියෙන්නේ අද මම මේ රෝල්ස් හදන්න ලෑස්ති කරලා තියාගත්ත ජාති ටික. ඔක්කොම ටික ලෑස්ති කරගන්න අතරවාරේ මම අල ටිකක් තැම්බෙන්න ලිපට තියලායි තිබුණේ. ඉතින් අල ටික තැම්බෙනකන් මම රෝල්ස් එක හදාගන්න ඉතුරු වමනා ටික හදාගන්න තමයි මේ හදන්නේ. අපි මේ රෝල්ස් හදන්නේ පාන් පෙති වලින්. ඉතින් මේකට සෑන්ඩ්විච් පාන් තමයි ගන්න ඕනේ. සෑන්ඩ්විච් පාන් ගෙඩියකින් පෙති කීපයක් අරගෙන මම මේ විදිහට වාටි කපලා අයින් කරලා ඊට පස්සේ රෝලර් එකක් පාවිච්චි කරලා මේ විදිහට මේ පාන් ටික පොඩ්ඩක් තලා ගන්න ඕනේ. එතකොට පාන් පෙත ගොඩක් තුනී වෙනවා. මෙන්න මේ ගානට තුනී වෙන්න මේ ඔක්කොම පෙති ටික අපි මේ විදිහට රෝලර් එකෙන් තලා ගන්න ඕනේ. මතක තියාගන්න අයින් කෑලි තියාගන්න එපා. අයින් කෑලි තිබ්බොත් ඔයාගේ රෝල් එක ලස්සනට හදා ගන්නවට බැරි වෙනවා. ඒ අතරේ මම තැම්බෙන්න තියපු අල ටික තැම්බිලා තිබිච්ච නිසා ඒ ටිකත් සුද්ධ කරලා මම දැන් මේ රෝල්ස් හදන්නයි ලෑස්ති වෙන්නේ. තාච්චියක් ලිපට තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික රත් වෙගෙන එනකොට ඒකට එකතු කරගත්ත අබෑට ටිකක්. අබෑට ටික පුපුරනකොට එකතු කරගත්ත හීනියට කපාගත්ත සුදු ලුණු ටිකක්. මම අද නම් මේ ලුණු අමිරිස් කපන විදිහ වීඩියෝ කරේ නැහැ. මොකද හැමදාම ලුණු අමිරිස් කපන විදිහ වීඩියෝ කරන නිසා අද හිතුවා වෙනසකටත් එක්ක මේ විදිහට මේ වීඩියෝ එක කරන්න. සුදු ලුණු ටිකත් බැදීගෙන එනකොට මම ඒකට කපාගත්ත ලුණු ටික එකතු කරගත්තා. ඊට පස්සේ අවමිරිස් ටිකයි කරපිංච ටිකයි ඔක්කොම මේකටම එකතු කරගත්තා. ඒ ටික පොඩ්ඩක් බැදෙන්න දීලා මම තම්බගත්ත අල ටික මේ විදිහට අතින් පොඩි කරගත්තා. ඒකත් අපේ මිශ්‍රණයට එකතු කරගත්තා. ඊට පස්සේ සැමන් ටිකකුත් එකතු කරගත්තා. සැමන් වෙනුවට ඔයාට චිකන් උනත් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාළු තම්බලා උනත් ඔයාට මේකට එකතු කරගන්න පුළුවන්. මේ එකතු කරේ ගම්බිරිස් ටිකක්. ඊට පස්සේ කහ කුඩු පොඩ්ඩක් එකතු කරලා කලවම් කරලා ඊට පස්සේ ලුණු කුඩු ටිකකුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. ඒ අතර වාරයේ මම වෙනත් බෝල් එකක් අරගෙන ඒකට බිත්තර දෙකක් කඩලා මේ විදිහට දාගෙන පොඩ්ඩක් ඒක බීට් කරගත්තා. අපි මේ රෝල්ස් හදන්න මිශ්‍රණය විදිහට පාවිච්චි කරන්න තමයි මේ විදිහට බිත්තර දෙකක් හදාගත්තේ. හදාගත්ත මිශ්‍රණය ටිකක් වෙලා නිවෙන්න තියලා නිවුනට පස්සේ මම ඒකට දෙහි යුෂ ටිකක් එකතු කරා. දෙහි යුෂ කිව්වට මම අද නම් පාවිච්චි කරේ නාරං යුෂ ටිකක්. දෙහි වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ලෑස්ති කරගත්ත පාන් පෙති අරගෙන මේ විදිහට බිත්තර සාරු ටිකක් පාන් එකේ අයිනේ දෙපැත්තක ගෑවා. ගාලි ඉවරලා ඒක මැද්දට මේ විදිහට මිශ්‍රණය ටිකක් තියලා මෙන්න මේ විදිහට නවලා අයින හොඳට එකතු කරගන්න ඕනේ. මේ බිත්තර මිශ්‍රණය ගෑවහම මේ පාන් පෙති දෙක හොඳට එකට ඇලිලා තියෙනවා. ඔන්න ආයිත් බලන්නකෝ මේ විදිහට බිත්තර සාරු ගාලා ඊට පස්සේ මිශ්‍රණය ටිකක් මැද්දට තියලා මේ විදිහට දෙකට නමලා අයින ටික එකතු කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට ඉතුරු පාන් ටිකත් හදාගත්තා. ඊට පස්සේ අපි හදාගත්ත රෝල්ස් ටික මේ විදිහට බිත්තර සාරුවල දවටලා බිස්කට් කුඩුවල දවට ගන්න ඕනේ. බිත්තර සාරු වලින් ගොඩක් හොඳ රසයක් වගේම ශක්තිමත් බවකුත් හම්බෙනවා මේ රෝල් එකට. ඉතින් මේ විදිහට හොඳට මේ බිස්කට් කුඩු ටික තවරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ ටික ඔක්කොම හොඳට බැද ගන්න. ඊට පස්සේ මම පොඩි තාච්චියක් ලිපට තියලා ඒකට පොල් තෙල් ටිකක් මේ විදිහට එකතු කරගත්තා. තෙල් ටික රත් වේගෙන එනකොට අපි හදාගත්ත රෝල්ස් ටික මේ විදිහට බැද ගන්න අපිට පුළුවන්. ගොඩක් වෙලා වදින්න ඕන වෙන්නේ නැහැ. ගොඩක් ඉක්මනට මේක බැදෙනවා. ගින්දර ටිකක් අඩුවෙන් සාමාන්‍ය ප්‍රමාණයක් වෙන්න බැද ගන්න. මෙන්න මේ ගන්නට බැදුනහම ඇති. ඊට පස්සේ ලිපෙන් බාලා අපි මේ විදිහටම අනිත් රෝල්ස් ටිකත් බැද ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත රසම රස රෝල්ස් ටික. ඔන්න බලන්නකො මේක දැන් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. උණු වෙන්ම කන්න මම සෝස් ටිකකුත් ලෑස්ති කරගත්තා. ඉතින් මේ වගේ තවත් රසම රස කෑම ජාති හදන විදිහ යමි කිචන් YouTube channel එකෙන් අපි ඔයාලට අරගෙන එනවා. මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.